apartment එකක් ඇතුලේ වෙන මේ සිද්ධියේදී එකපාරටම බඩුමුට්ටු තනියම හෙල්ලෙන්න පටන් ගන්නවා. මිනිස්සෙක් තමන් කර කර හිටපු වැඩේ නතර කරලා ඉක්මනින්ම මේක රෙකෝඩ් කරන්න පටන් ගන්නවා. And just stuff is moving, right? So this has moved. I thought it was because maybe one of the things is stuck in the blinds, and I closed the blinds, but that was one thing. The bike then fell. විනාඩි 30ක් ඇතුළත දේවල් චලනය වෙන්න පටන් ගන්නවා. මේක යාට නෝමල් එකේ වෙන දෙයක් වුණත් කවදාවත් කැමරාවේ රෙකෝඩ් කරගන්න ලැබිලා නැහැ. ඒත් එදා රෑ මේ මිනිස්සයාව පණ යන තරමටම බය කරන දෙයක් සිද්ධ වෙනවා. කැමරාවේ මොනවා හරි රෙකෝඩ් කරගන්න try කරද්දී මෙන්න මෙහෙම දෙයක් ඒක රෙකෝඩ් වෙනවා. And I'm just kind of now trying. I tried to film other stuff when the bike moved, and I deleted that video because nothing happened. But I'm just trying to see if I'm going mad and want to catch something. I've noticed things in this flat for quite a while, but I've always put them down to like neighbours' noise or whatever it might be. But this is the first time I've kind of actually seen things move. But so I don't really know. I want something to move, and I also don't want something to move. If anything is here, please by all means feel free to move something. Move one of the leaves here, move one of the leaves there, I don't know, whatever you want to move. Move the bike again, or the remote here. Don't be scared. Although I am a little bit scared. It's one of those horrible situations where you kind of want something off. There is no way. I'm so glad I got that on recording. I don't know, I'm coughing all of a sudden. Holy oh my god, I can't believe I actually got that on film. Please move it again. You've done that much. Please feel free to move it again. This, by the way, has been propped up here for ages. This has not been moved. This has never moved before. I'm actually shaking a little bit. Sorry for swearing, by the way. Oh my god. I'm so happy that I've just got that on tape. And like this, this isn't like attached to anything. Like there's nothing attached to it. Like I haven't kicked it. I haven't moved anything. It's been, like, I don't know how it was now, but it's been kind of propped up for a long time. I'm going to lay it down a bit more. I absolutely knew that එයා ගිටාර එක උස්සලා ඒකේ නෙක් එක කිට්ටුවෙන් පෙන්නුවේ නැත්තම් මේ වීඩියෝ එක ගැන අනිවාර්යෙන්ම සැකයක් හිතෙනවා. ගිටාර එකේ තියෙන ස්ට්‍රින්ග්ස් ඇරුණාම වෙන කිසිම තැනකින් නූලක් ගැට ගහලා තියෙනවා පේන්න නැහැ. ඒ වගේම මේක ෆේක් වීඩියෝ එකක් කියලා සැක කරන කිසිම සාක්ෂියක් වටපිටාවේ නැහැ. කිසිම සැක හිතන දෙයක් නැතිවීම නිසාම මේක ඇත්තක් වෙන්න තියෙන chance එක වැඩි. ඒ නිසාම මේකේ තියෙන ක්‍රීපි ගතිය තවත් වැඩි වෙනවා. හැබැයි ගිටාර එක කොච්චර ඉක්මනින් චලනය වෙනවද කියලා දැක්කාම ඇඟ තවත් හිරිවැටෙනවා. සාමාන්‍යයෙන් දෙයක් හරියට බැලන්ස් කරලා තිබ්බේ නැතිවුනහම ගුරුත්වාකර්ෂණයට අහු වෙලා ඒක වේගයෙන් වැටෙන්න කලින් පොඩි මූව්මන්ට් එකක් වෙනවා. ඒත් මේක නිකන් කවුරු හරි හිතාමතාම ඒක මේ මිනිස්යාගේ පැත්තට තල්ලු කරා වගේ එකපාරටම විසි වෙලා එනවා පේන්න තියෙනවා. මෙතන වුණේ ඇත්තටම අස්වාභාවික සිද්ධියක්ද නැත්නම් මේක සාමාන්‍ය දෙයක්ද? ඒ අවසාන තීරණය ගන්න මං ඔයාලට බාර කරනවා. ඔයාට මේකට වෙන මොකක් හරි ලොජික් එකක් හරි රීසන් එකක් තියෙනවා නම් කමෙන්ට් කරගෙන යන්න. දැන් අපි බලන්න යන මේ වීඩියෝ එක මුලින් ආවේ කොහෙන්ද කියලා හොයාගන්න නැති නිසා මේ ගැන වැඩි විස්තරයක් අපි දන්නේ නැහැ. මේක ආවේ කොහෙන්ද, කවුද මුලින්ම මේක පෝස්ට් කළේ කියන එක තාමත් අභිරහසක් වුණත් කිසිම බෑග්ග්‍රවුන්ඩ් ස්ටෝරි එකක් නැති වුණත් මේ වීඩියෝ එක ඇඟ හිරිවැටෙන තරම් භයානකයි. මියුසියම් එකක් වගේ තැනකදී රෙකෝඩ් වෙන මේ වීඩියෝවේ ඇත්තම මිනිස්සු වගේ පේන මේ මැනික්වින්ස් වල මොකක්දෝ අමුතු අద్භූත ගතියක් තියෙනවා තමයි. ඒත් මේ වීඩියෝ එක භයානක කරන්නේ මේ මැනික්වින්ස් විතරක් නෙවෙයි. මේ වීඩියෝ එක ගත්ත කෙනා එයාගේ කැමරාවේ අසාමාන්‍ය දෙයක් රෙකෝඩ් වුණා කියලා ඒ වෙලාවේ නෝටිස් කරලා නැහැ. මේක රෙකෝඩ් වුණා කියලා එයා දැක්කෙත් නැහැ. හොඳ අවධානයෙන් බලන්න.
Very creepy in here. කොහෙන් ආවද කියලාවත් හිතාගන්න බැරි විදිහට කාන්තාවක් වගේ පේන සෙවනැල්ලක් කණ්ණාඩියෙන් රෙකෝඩ් වෙලා තියෙනවා. ඒකේ පරාවර්තනය කණ්ණාඩියෙන් පේනවා. ඒත් ඒ සෙවනැල්ලට අයිති කෙනා මේ පේන මානකවත් නැහැ. ඒ කියන්නේ ඒ හිටියේ ඇත්තම මිනිස්සෙක් නම් තමයි. ඒත් සමහරක් අය පිළිගන්නේ ඒ කලින් ජීවත් වෙලා හිටපු කෙනෙක් කියලයි. ගොඩක් අය විශ්වාස කරන්නේ මේක අස්වාභාවික සිද්ධියක් කියලයි. මේ ඇවිත් තියෙන්නේ කාගේ හරි ආත්මයක් වෙන්න ඇති කියලයි කියන්නේ. වික්ටෝරියානු යුගයේ කාන්තා අඳින විදිහේ ගවුමක් ඇඳගෙන ඉන්නවා වගේ නම් පේන්න තියෙනවා. මේ හෙවණැල්ල රූම් එකේ ඉන්න අමුත්තන් ගැන කිසිම ගාණක් නැතුව එයාලව පහු කරගෙන යනවා. නිකන් එයාලා ගොඩක් කාලෙක ඉඳන් මෙතන හිටියා වගේ පේන්න තියෙන්නේ. ඒත් මේ වගේ විස්තර නැති ගොඩාක් වීඩියෝ වගේම මේ කැමරාවේ රෙකෝඩ් වුණේ කවුද මොකක්ද කියන එක අදටත් මිස්ට්‍රි එකක් වෙනවා. ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. 2024 ඔක්තෝබර් 4 වෙනිදා රෑ කපල් එකක් හොරර් මූවි එකක් බලන ගමන් ඉන්නවා. බොයිෆ්‍රෙන්ඩ් මේ මූවි එක මීට කලින් බලලා තියෙනවා. එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් මේ ෆිල්ම් එක බලන ෆස්ට් ටයිම් එක මේක. එයා හරියටම හිතපු විදිහටම ගර්ල්ෆ්‍රෙන්ඩ් හොඳටම බය වෙලා ඉන්නේ. මේ හේතුව නිසා තමයි එයා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්න පටන් ගන්නෙ. මේක ෆනි ක්ලිප් එකක් විදිහට රෙකෝඩ් කරත් මේ මොහොතේ විහිළුවක් ඇරෙන්න වෙන ඕනෙම භයානක දෙයක් වෙන්න පුළුවන් කියලා එයාලා දැනගෙන හිටියේ නැහැ. මේ වීඩියෝ එකට කමෙන්ට්ස් දාලා ගොඩක් අය කියලා තිබුණු දෙයක් තමයි ක්ලවුන්ස් බෝනික්කො සහ අද්භූත දේවල් පිරිච්ච ගෙදරක ජීවත් වෙන එක කොහොමත් භයානකයි කියලයි. ඒත් කැමරාවේ රෙකෝඩ් වුණ දේ ඊටත් වැඩිය ගොඩක් භයානකයි. එයාලා මූවි එක බලන අතරේ තමයි මෙන්න මෙහෙම දෙයක් රෙකෝඩ් වෙන්නේ. හොඳ අවධානයෙන් බලන්න. By this sign of the Holy Cross of our Lord Jesus Christ, who lives and reigns with the Father and the Holy Spirit. Damien! It's not even scary. It is scary. It's not. Look down and pity. You killed my mother. You killed your mother. You killed your mother. You killed. තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ගේ රියැක්ෂන් එක රෙකෝඩ් කරන්න කරපු ෆනි වීඩියෝ එකක් එක පාරටම අර ෆිල්ම් එකේ තියෙනවා වගේ භයානක දර්ශනයක් බවට පත් වෙනවා. කිසිම හේතුවක් නැතුව බිත්තියේ තියෙන ක්ලවුන් බෝනික්කා එක පාරටම හෙල්ලෙන්න පටන් ගන්නවා. වුණේ මොකක්ද කියලා දන්නේ නැති ගර්ල්ෆ්‍රෙන්ඩ් දිගටම ෆිල්ම් එක බලනවා. ඒත් බෝනික්කට පණ ආව වගේ දැක්ක බොයිෆ්‍රෙන්ඩ්ට කට උත්තර නැති වෙනවා. මේකට ෆිල්ම් එකක් මොකක් හරි විදිහකින් බලපාන්න ඇති කියලා සමහරු හිතුවත් මේ කපල් එක විශ්වාස කරන විදිහට මේකට වෙන මොකක් හරි හේතුවක් තියෙනවා කියලයි. බලන් ගියාම එයාලා ජීවත් වෙන්නේ කනත්තක් ළඟ. එයාලගේ ගෙදර තියෙන්නේ මේ සුසාන භූමියට හරියටම මුහුණලා. මේ තියෙන්නේ එයාගේ ගර්ල්ෆ්‍රෙන්ඩ් ගත්ත තවත් වීඩියෝ එකක්. Scary clown video. Okay, so I thought I'd show you that I actually do live across the road from a cemetery. Normally this stuff doesn't scare me, but the clown kind of did. වීඩියෝ එක බලන නැරඹුම්කරුවෝ කියන්නේ නම් මේ බෝනික්කට පණ ආපු එක ගැන පුදුම වෙන්න දෙයක් නැහැ කියලයි. කනත්තක් ළඟ ඉඳන් මේ වගේ හොරර් මූවි එකක් බලපුවාම මේ වගේ දේවල් වෙන එක නම් සාමාන්‍ය දෙයක් කියලා සමහරක් අය කියනවා. ඒත් හැමදාම වගේ මේක අස්වාභාවික සිද්ධියක්ද නැද්ද කියලා ජජ් කරන්න ඕනේ ඔයාම තමයි. ඔයාගේ අදහස යටින් කමෙන්ට් කරගෙන යන්න. ක්ලවුන් බෝනික්කොන්ට ඇත්තටම පණ එන්න පුළුවන්ද? පෙනින්සියුලා එකක තියෙන 1725 අවුරුද්දේ හදපු පැරණි බලකොටුවක වීඩියෝවක් මිනිස්සෙක් හොඳට ඉරපායපු දවසක රෙකෝඩ් කරනවා. බලකොටුව තාමත් හොඳ කන්ඩිෂන් එකකින් තියෙන එකෙන් පේන්නේ කාලයේ විනාශයත් එක්ක බේරිලා තියෙනවා කියන එකයි. ඒත් මේ වීඩියෝව ගන්න මිනිස්සයව සර්ප්‍රයිස් කරන්නේ මේකේ තියෙන ශක්තිමත්කම නෙමෙයි. ඒ වෙනුවට එයාව හොඳටම බය කරන්නේ මේ ස්ථානයේ එකපාරටම මතුවෙන දර්ශනයක්. එයා මේ වීඩියෝ එක රෙකෝඩ් කරන්නේ එයයි යාගේ බිරිඳයි මේ බලකොටුව බලන්න ගියපු වෙලාවකයි. ගොඩාක් ටුවරිස්ලා මෙහි ආවත් 18 වෙනි සියවසේදී මේක ආක්‍රමණය කරපු පයිරට්ස්ලා ගොඩකගේ ජීවිත මේ බලකොටුව ඇතුළේදී නැති වෙලා තියෙනවා කියලා දන්නේ බොහොම ටික දෙනයි. මේක දන්න අයට මෙතන ගොඩක් අස්වාභාවික සිද්ධීන් වෙන්න පටන් අරන් තියෙනවා. මේ වීඩියෝවේ ක්වොලිටිය නම් HD මට්ටමින් නැති වුණත් ඇහැට පේන මාරම අමුතු දෙයක් මේකේ රෙකෝඩ් වෙලා තියෙනවා. මෙන්න මේකයි කැමරාවේ රෙකෝඩ් වෙලා තියෙන්නේ. Okay.
මේක ගත්තු කෙනාට බලකොටුව වටේ මොනවා හරි දෙයක් දකින්න ලැබුණා කියලා කිසිම අයිඩියා එකක් තිබ්බේ නැහැ. එයා තවදුරටත් කියන්නේ මේක මොකක් වුණත් ඒක හිටියේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න තහනම් කරලා වහලා දාලා තියෙන සෙක්ෂන් එකක් ඇතුලේ කියලයි. අවුරුදු ගානකින් කිසිම කෙනෙක් එතනට පය තියලා නැති නිසා සාමාන්‍ය කෙනෙකුට එතන ඇතුලට යන්න කිසිම විදිහක් නැහැ. ගොඩාක් අය විශ්වාස කරන විදිහට මේ හිටියේ මිනිස්සෙක් නෙවෙයි. එහෙනම් කවුද මේ වීඩියෝ එකේ රෙකෝඩ් වෙලා තියෙන්නේ? වීඩියෝ එකේ ක්වොලිටි එක අඩු වුණත් ඈතින් තියෙන දේවල් පැහැදිලිවම රෙකෝඩ් වෙලා තියෙනවා. ඒක මොකක්ද කියලා හරියටම අඳුරගන්න අමාරුයි. මේ බලකොටුව හරහා යද්දි මැරුණු පයිරට් කෙනෙක්ගේ ආත්මයක් වෙන්න ඇති කියලා සමහරක් අය කමෙන්ට් කරලා තිබ්බා. තවත් අය මේක දැකලා ගොඩක් කන්ෆියුස් වෙලා තියෙනවා. 2023 දී අප්ලෝඩ් කළත් මේ වීඩියෝ එක ගොඩක් ලොකු අභිරහසක් වෙලා තියෙනවා.